සමනාන්තල හැම දිනාටම සුබ සන්ධ්‍යාවක්. අපේ ආදරණීය හිතවතා අපේ ආචාර්ය ලන්නල් වීරකොම් මැතිතුමා, එවම මහාචාර්ය උදිත් ජයසිංහ මැතිතුමා ආදී සියලු දෙනාගේම අවසරයි. මගේ කතාව කරන්නට ඉස්සර සමනාන්තල මේ ආසන්නෙම කරපු සාකච්ඡාව පිළිබඳ අදහස් වචන කීපයක් කියලා මම සමාලෝචනයට යන්න කැමතියි. බුදුන් වහන්සේ ආනන්ද හාමුදුරුවොත් එක්ක ගමනක් වඩිනකොට බුදුන් වහන්සේ මේ පොළොවෙන් නියපොත්තට පස් ටිකක් අරන් පැහැදිලි කරලා දෙනවා. ලෝකේ ඉන්න මිනිස්සු සංඛ්‍යාව අතේ ඉන්න වැලි හා සමානයි. මිනිස්සු නොවන සංඛ්‍යාව මහ පොළොවේ ඉන්න සියලුම ජීවීන් හා සමානයි. ඒ වගේම මිනිසුන් අතරින් මැරිච්ච දාක මේ නියපොත්තේ තියෙන පස්සා සමාන ටිකක් තමයි ආයෙත් මනුස්සාත්මේ ලබන්නේ කියලා. එතකොට හිතේ අපි මේ සත්ත්ව ලෝකේ ජීව ලෝකේ අපි කවුද කියලා. ඕක තේරුම් ගත්තා නම් අපි කවුරු හරි මං හිතන්නේ මේ ජීව ලෝකයට මෙච්චර හානි කරන්නේ නැහැ. ඒ නිසායි අපි සමුපකාරයේ විදියට බලන්නේ එක එක්කෙනා තම තමන්ගේ පැවැත්මට වත්කම් ගොඩනගා ගන්න, වත්කම් පරිහරණය කරන්න, වත්කම් කළමනාකරණය කරන්න, ශේෂපත් කරා දාන්න, ලාභාලාභ ගිනුම් මදන්න, ඔය දඟලන හැම එකක්ම තමන් කේන්ද්‍ර කරගෙන කරන පැවැත්ම පිළිබඳ අභ්‍යාසයක් මිසක් සමාජය ගොඩනගන්න හරි සමාජයේ පැවැත්මට හරි මේ සත්ත්ව ලෝකයේ ආරක්ෂාවට හරි අපේ ආරක්ෂාවට හරි කරන වැඩසටහනක් නේ. තනි කර ආත්මාර්ථකාමී තමන් කේන්ද්‍ර කරගත්ත වැඩසටහනක්. අපි වෙනස් වෙන්නේ එතනින්. මම එක ආයතනයක හිටියා. ඒක ආසියාවේ අපි හදාගත්ත ආයතන. ඒකට කියන්නේ ඇක්ෆොඩ් කියලා. Asian Cultural Forum on Development. ඒකේ ඇක්‍රෝනියම් එක තමයි ඇක්ෆොඩ්. ආසියාවේ රටවල් අපි 11ක් ඒකේ සමාජිකයෝ, ලංකාවත් එක්ක අපි ඒකේ සමාජිකයෝ ආරම්භ කරන වෙලාවේ අපි හිටියේ. ඒකෙදි අපි තරුණයෝ 11 දෙනෙක්, මමත් එතකොට තරුණයෝ 11 දෙනෙක්. අපි රටවල් 11ක ගියා. දවස් ඒ 11 සති 2 ගානේ ගත කළා. ඒකෙදි මාත් එක්ක ඉන්දියාවේ එක්කෙනෙක් හිටියා, මන්නාරම් ඩංගි කියලා තරුණෙක්. අදයා රාජස්ථාන් වල ප්‍රබල අධිනීතිඥයෙක්. මන්නාරම් ඩංගි අපි එක එක රටවල් වලට ගිහින් පොඩි පොඩි බඩු ගන්නවා අපේ දරුවන්ට නැත්නම් ඕන මහත්තයාට තෑගි භෝග වාසි. මන්නාරම් ඩංගි කවදාකවත් ගන්නෙ නැහැ කිසි දෙයක්. අවසානයේදී මං ඇහුවා, ඇයි ඩංගි උඹ කිසි දෙයක් ගන්නෙ නැත්තේ? අපි ගන්න. එයා කිව්වේ, කිරි අපි එකට ජීවත් වෙන මිනිස්සු. අපේ මහගෙදර මගේ අයියා ඉන්නවා, මල්ලි ඉන්නවා, ඒ කට්ටියගේ නෝන මහත්තුරු ඉන්නවා, දරුවෝ ඉන්නවා, මගේත් දරුවෝ ඉන්නවා, මගේත් නෝන මහත්තයා ඉන්නවා. හැබැයි මම මොනවා හරි අරන් ගියොත් මුළු පවුලටම ඒ જાතියෙන් ගෙනියන්න ඕන. මගේ පවුලට විතරක් නෙමෙයි. ඒ හින්දා ටොපි ගත්තොත් 25ක් 30ක් විතර ඉන්නවා පවුලේ. ඒ 30ටම ටොපි 30ක් ගෙනියන්න ඕන. සාරි ගත්තොත් ඒ ගෙදර ඉන්න පවුලේ ඉන්න සියලුම නෝනලාට සාරි ගෙනියන්න ඕන. තමන්ගේ පවුලට විතරක් සාරි ගෙනියන්න බෑ. ඉතින් මං කිව්වා, දුක හිතෙන්නේ නැද්ද? උඹේ නෝන මහත්තයා මොනවා හරි බලන් ඉන්නවා නේද? උඹ පිටරට ගිහින් ආපහු ගෙදර යනකොට. නෑ නෑ, එහෙම පුරුද්දක් නෑ අපේ නෝනට. මේ සමාජ තත්ත්වයට එක්ක තමයි අපේ පරණ සමාජය ගොඩ නැගුණේ. ඊට පස්සේ තමයි අර රත්තරම් පවුල් ඇති වෙනවත් එක්කම මිනිස්සු තනියම මහ ගෙදරින් ඉවත් වෙලා තමන්ගේ ගෙදරක් හදා ගන්නවත් එක්කම අර තිබිච්ච පරිසරයේ සියල්ලම විනාශ වුණා.
මම මේ කතා කරන්නේ හද්දපිටිතර ගමක් රාජස්ථාන් වල උදේපුර වල ඉඳලා 70ක්ම 100ක් විතර යන්න ගිහින් තමයි ඒ ගමේ අපි නතර වෙලා හිටියේ. ඒ ගෝත්‍රයට කියන්නේ ඩංගි ගෝත්‍රය කියලා. කොවියෝ. එයාගේ මුළු සමාජ ක්‍රමෙම තිබුණේ සාමූහික බෙදා ගැනීමේ සහ සාමූහිකව පාරිභෝජනය කිරීමේ සමාජයක්. දැන් මේක අපේ දීනුවයි සම්මත මේ සමාජයේට මහා ප්‍රාථමික මේ ඊටාම පල්ලෙහ මට්ටමේ ජීවන ක්‍රමයක් විදිහටයි සැලකන්නේ. හැබැයි එතුමාලා සියලු දෙනාම සන්තෝෂෙන් ජීවත් වුණා. අපි අහලා තියෙන ආගමේ හැටියට අහලා අදහන ආගමේ හැටියට සන්තුට්ටි පරමන් ධනං. ධනය කොච්චර තිබුණත් වැඩක් නැහැ සතුට නැත්තම්. දැන් මේ කාරණා සේරම පදනම් කරගෙන තමයි අපේ අතුරු යස්ථා අපි හදලා තියෙන්නේ. කෙලවර සමෝපකාර සමාජයක් ගොඩනැගීම සඳහා මේ සියලුම කටයුතු කරන්නේ කියලා අපේ අතුරු යස්ථාවේ ප්‍රියම්බල් එකේ පූර්විකාවේ සටහන් කරලා. දැන් අපි ඒවා සේරම අමතක කරලා තමයි කතා කරන්නේ පුංචි පුංචි කෑලි අරන්. අද උනත් තමනාන්තල අපි කතා කරේ පොඩි පොඩි කෑලි අරන් තමයි කතා කරන්නේ. ගහකොළ කොහොමද රැක්ගන්නේ? වතුර ටික කොහොමද රැක්ගන්නේ? ගොවිතැන කොහොමද පාරිසරික ගොවිතැනක් කරන්නේ? මේවා සේරටව අර ඉංග්‍රීසි වචන piecemeal approach. පොඩි කාරණයක් අරන් පට්ට ගහනවා ඒකේ තියරි හදාදා. සමස්තය දකින්න. සමස්තය දකින්න. මේ ලෝකයේ මෙසේ පැවතිය යුතුද? මේ මිනිස්සු මෙසේ ජීවත් විය යුතුද? මිනිසුන්ගේ අභ්‍යන්තර ගුණාගුණ දෙකක් තියෙනවා. බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන අනුශය කියලා. බුදුහාඳුර කියන්නේ එතන වැඩියෙන්ම මිනිසුන්ගේ තියෙන කෙලෙස් තමයි මතුවෙලා ඉන්නේ. ඔය කෙලෙස් තියෙන මිනිහා ළඟත් හොඳ දේත් තියෙනවා. අපිට හොඳ දේ මතු කරන්න බෑයි. හොඳ දේ මතු කරලා ඉඳන් ඒක ක්‍රියාවක් බවට පරිවර්තනය කරන්න බැරිද? ඒ ක්‍රියාව අඛණ්ඩව ගෙනියන්න බැයිද? අපර එක මහත්තයෙක් කිව්වා මේවට වැඩසටහන් හදන්නේ. කවුද වැඩසටහන් හදන්නේ? කවුද මට කිව්වේ ලංකාවේ සනස ව්‍යාපාරය ආරම්භ කරන්න ඕනයි කියලා? කවුරුත් මට කිව්වේ නැහැ. මම දැක්කා මොනරාගල වගේ ප්‍රදේශවල අවුරුදු දෙකක් මං ගම්වල ඉඳලා පරිශන කටයුතු කරනකොට කුඩා ගොවියා නගා සිටවන්න කෙසේ වැඩ කළ යුතුද කියලා අවුරුදු දෙකක් තිස්සේ පරිශන කටයුතු කරනකොට මම දැක්කා මේ මිනිසුන්ට ශක්තියක් තියෙනවා. ඒ ශක්තිය අවදි කරන්න ඕන. බීජයක් තිබුණට වැඩක් නැහැ. බීජයට වතුර ටිකයි පසුයි තිබුණ නැත්නම් බීජය පැලවෙන්නේ නැහැ. ඕනම ඇටයක් පැලවෙන්න එක වතුරයි පසුයි දෙකම එකතු වෙන්න ඕන. මිනිසුන්ගේ ශක්තිය තියෙනවා. ඒ ශක්තියට අනුබලයක් දීලා ඒක ශක්තිය ආයුධ කරගෙන එයාට ආත්මයෙන් ඒ ශක්තිය තේරුම් ගන්න පුළුවන් විදියට එයා අවදි කළොත් ඔහු දිගටම යනවා. මේ සනස ව්‍යාපාරය මම පටන් ගන්නකොට සමිති 935 තිබුණේ ලංකාවෙම. ඉතුරු වෙලා තිබුණේ සුද්ධ හදපු ව්‍යාපාරයක් මේක. 935 වටිනාක වත්කම තිබුණේ මිලියන 13යි. 1 කෝටි 30 ලක්ෂයයි. මම හිතන්නේ මෙතන ඉන්නවාද සනස සමිති වල කෝටි 100 කෝටි 200 පැනපු සමිති තියෙනවා එක සමිති. මම දන්න කොළඹ සමිතියක් තියෙනවා මම හිතන්නේ කෝටි 800ක් විතර තියෙනවා. අර මුළු ලංකාවේම සමිති වල කොහෙද ඔය සල්ලි තිබුණේ? ඔය සල්ලි ගම් වල තිබුණා. නමුත් මේ අදහස දෙනවත් එක්කම ඒක තවන් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න දඟලනවත් එක්කම අන්තිමේ තාම තේරුම් ගත්තා අපිට යමක් කරන්න පුළුවන් කියලා. ඒ ප්‍රතිඵල අපිට අතර දැනෙන්න පටන් ගත්තා. අතපත ගන්න පුළුවන්කම ලැබුණා. ඒකෙන් යමක් ඉගෙන ගන්න පුළුවන්කම ලැබුණා. Tamanට බල ප්‍රයෝජන ලැබෙනවා. ඕන තරම් සල්ලි තියෙනවා. දැන් අපිට ප්‍රශ්නේ තියෙන්නේ මේ සාමදානී මාත්මය ඇතුළු ඒ පරම්පරාවේ කට්ටිය මාත් එක්ක මම අපේ මායි නෝනායි
සාමදානිගේ අක්කයි අනිත් පුංචි 3 දෙනයි අපි 7 දෙනාම අපි කලේ ගමක් ගානේ ගිහින් මේ අය සින්දුව කියනවා මං කතා පවත්වනවා. මේ පොඩි කට්ටිය සමපකාර ගීත කියනවා මම කතා පවත්වනවා පැයක් දෙකක්. කොච්චර අපි කලේ? ලැබිච්ච ප්‍රතිඵලය මොකක්ද? අපි එක ස්ටේජ් එකෙන් ස්ටේජ් එකට පියවරෙන් පියවරට ගිහින් අද ඉන්නේ අපි මේ සාමදානි මහත්මයා ඔයත් එක්ක කරන මේ වැඩසටහනේ. මොකද්ද? ජාතික සංවර්ධනයේ ප්‍රබල හවුල්කරුවෙක් වෙන්න ඕන. අපි ඉස්සරලා කළේ ඒවා නෙමෙයි. ඒකට අවශ්‍ය අවයව ගොඩනගා ගත්තා. පළමුවෙන්ම අපිට ඕන කළේ අධ්‍යාපන ආයතනය. Education is a key. ඕනෑම සංවර්ධන වැඩසටහනක අධ්‍යාපනය තමයි ප්‍රමුඛ. ඒ නිසා තමයි අපි අවසානයේ විශ්වවිද්‍යාල තත්ත්වයට දක්වාම අපේ අධ්‍යාපන ආයතන අපි ගොඩනගාගෙන ආවා. ඒක අද ලෝකයේ පිළිගත් අධ්‍යාපන ආයතනයක් බවට නොබෝ කලකින්පත් වෙනවා. හේතුව අපි අත්හදා බලන අධ්‍යාපන ක්‍රමවේදයන් ඒ මූලධර්ම අද ලෝකයේ අධ්‍යාපනයට අත්‍යවශ්‍ය වෙලා තියෙනවා. ඊළඟට කුඩා හා මධ්‍ය පරිමාණයේ මිනිස්සයා ව්‍යවසායකයා දිනු කරන්න අවශ්‍ය වෙන මූලධනය සපයන්නා බවට අපි පරිවර්තනය වෙලා තියෙනවා. අර කවුද අපේ මේ සුළු හාල් නිෂ්පාදනය කරන අපේ මේ සමිතිය මොකද්ද දැන් කතා අහුගඩ සමිතිය මහත්මයා කිව්වා වගේ මුදල් නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. අද කෝටිය ණය දෙන සමිති තියෙනවා. එක්කෙනෙකුට කෝටියක් ණය දෙන සමිති තියෙනවා අද ලංකාවේ. මිලියන 10ක් ණය දෙන සමිති තියෙනවා. එතකොට අපි ණය දෙන්නෙක් විදියට බැංකුව දක්වාම අපි ආයතනය ගොඩනගා. ඊට පස්සේ අපි පටන් ගත්තා මේ මෑතකදී අපි ආරම්භ කළා පෝපී අප්‍රොච් කියලා. පොලිටිෂියන්ලා, පබ්ලික් සර්වන්ට්ලා, ප්‍රයිවට් සෙක්ටර් එක ඊළඟට පීපල් සෙක්ටර් එක. ඒ P3 4 කලින් තිබුණේ පබ්ලික් ඇන්ඩ් ප්‍රයිවට් පාර්ට්නර්ෂිප් කියලා. අපි ඒ වෙනුවට හදාගත්තා. ගිය ආණ්ඩුව වැටෙන්නට ඉස්සර අපි පාර්ලිමේන්තුව ඇතුළේ හිටියා 42ක් මන්ත්‍රීවරු ඇමතිවරු අපිත් එක්ක අපි අඩුවදෙන් මාස දෙකකට සැරයක්වත් පාර්ලිමේන්තුව ඇතුළේදී රැස් වෙලා අපි කතා කරනවා උඹලගේ යන ගමන් මග ඉදිරි ගමන් මග කොයි විදිහට වර්ණවත් වෙන්න ඕනද සකස් වෙන්න ඕනද පවතින්න ඕනද කියලා. එයා අහුම්කම් දුන්නා. අපිත් එක්ක සමහර තැන්වලදී පිටට ඇවිදින් සාකච්ඡා කළා. දිස්ත්‍රික්කයට ගියාම එයා ඕනකමින්ම අපිත් එක්ක ඇවිදින් පැය දෙක තුන කතා කරනවා. මේ වර්තමාන ආණ්ඩුවත් එක්ක තියෙන තත්ත්වය ඒක අපි. පබ්ලික් සෙක්ටර් එක රජයේ නිලධාරීන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. එයාත් එක්ක කතා කරන්න එයාට හිතන්න ඉඩ දෙන්න ඕන. ඔයාගේ යුතුයකම් ටික පුරවැසියා වෙනුවෙන් ඉෂ්ට කරනවද නැද්ද කියන එක. ප්‍රයිවට් සෙක්ටර් එක කරන්නේ ඉන්වෙස්ට් කරලා හයි රිටර්න්. මොන බොරු මේ සමහර සුපර් මාකට් වල තිබුණ දැනුත් තියනවත් දන්නේ නැහැ. කල්පසු වෙච්ච ඒවට ආයසරයක් ටැග් එක ගහලා විකුණනවා. ලෝකේ එහෙම සුපර් මාකට් නැහැ. ලංකාවේ ඒවා තිබුණ එකයි මැෂින් එකෙන් ඒක උඩ ගහනවා ටැග් එක ගහලා විකුණනවා. හයි රිටර්න්. කණ්ඩ බැරි දේවල් විකුණනවා. ප්‍රයිවට් සෙක්ටර් එක එහෙම කරලාද හම්බ කරන්නේ. කෝ එතික්ස්. ඊට පස්සේ මිනිස්සු අනුන්නේ යැපෙන්නමයි බලාපොරොත්තු වෙන්නේ. ආර මොනරාගල මහත්මයෙක් කතා කරුවා කවුරු හරි මේ කරලා දෙන්න වැඩසටහන්. තමුන්නාන්සේ දීන වෙන්න තමුන්නාන්සේ වැඩසටහන හදාගන්න. අපිට තියෙන රුදාවමක තමුන්නාන්සේ වැඩසටහන් හදන්න. එහෙම එකක් නෙමෙයි සමුපකාරේ. කවුරුත් අපිට කරලා දෙන්න මිනිස්සු නැහැ. කවුරුත් අපිට සල්ලි ඒක තියන්නේ අර පිටරටවල මිනිසුන්ගේ තුට්ටු දෙකක් අරන් ජීවත් වෙන්න ව්‍යාපෘති කරපු ව්‍යාපෘති සංකල්පය. මේක ව්‍යාපෘතියක් නෙමෙයි. මේක ප්‍රොසෙස් එකක්. ඩෙවලොප්මන්ට් ප්‍රොසෙස්. සංවර්ධන ක්‍රියාවලියක්. ඒක මගෙන් පටන් ගන්න ඕන. මට කැපෙන්න බැරි නම් අනිත් මිනිහා කැපෙන්නේ කොහොමද?
දරුවෝ 5 දෙනෙක්ම සාමදානිය අතුරු දරුවෝ 5 දෙනෙක් මට හිටියා. මම නෝන මහත්තයාගෙන් ඇහුවා මම රස්සාවෙන් අස්සෙන්නද කියලා. ඔයාගේ කැමැත්තක්. කොයි ගෑණිද එහෙම කියන්නේ? කවුද එහෙම කියන්නේ? ඒක අපේ වැඩක් නේ. ඒ අභියෝගයට අපි මුහුණ දෙනවා. එනද සංවර්ධනය කියන්නේ තමන් විසින්ම මුහුණ දිය යුතු ලබා ගත යුතු අවස්ථාවක් සහ අභියෝගයක්. අපි අද සාකච්ඡා කළේ ඒවා. අපිට අභියෝගයක් තියෙනවා. මතු පිට පස දවසින් දවස් සෙන්ටිමීටර් ගානක් හැමදාම වැස්සත් එක්ක දිය වෙවි යනවා. එතකොට මතු පිට පස ආරක්ෂා කරගන්නේ නැතුව ඒක වර්ධනය කරන්නේ නැතුව අපි කරන කුසිකර්මය මොකද්ද? ඕක කරන්න ආණ්ඩුවේ සල්ලි දාන්න ඕනද? ආණ්ඩුව කියලාද වහින්නේ? වහිනකොට වැට ගහගෙන පොරාල් අල්ලලා හිටියට ඒ කෑල්ලට වහින එකත් මගේ කෑල්ලට වහින එකත් වෙනසක් තියෙනවද? එකම වැස්සනේ. අපි දෙන්නම එකතු වෙලානේ ඒක කරන්න ඕනේ. අපි දෙන්නම එකතු වෙලා තමයි සෝදාපාලුව වළක්වන්න ඕන. දෙන්න එකතු වෙන්නේ නැතුව කරත හැකිද? ඕක තමයි සම්පකාරය. එක ආතමටත් හැම එකටත්. උඹ මට වැඩ කරපන් මං උඹට වැඩ කරනවා. ඒකයි සාමූහිකත්වයේ තියෙන ශක්තිය. අද ලෝකයක පිළි අරන් තියෙන දෙයක්. හොඳට මත්යන්න ඊශ්‍රායලයේ ඔච්චර යුද්ධක පැටල ආරම්භ වෙච්ච දා ඉඳන් ඊශ්‍රායලයේ යුද්ධක පැටලලා ඉන්නේ. නමුත් ඊශ්‍රායලයේ ආර්ථික ප්‍රශ්න මොකෙන්ද විසඳගන්නේ? එයාගේ සිස්ටම් එකක් තියෙනවා කිබුට්ස් කියලා. කිබුට්ස් කියන්නේ සමපකාර ක්‍රමයක්. ඒකේ ධනපති ලෝකයට ගැලපෙන කිබුට්ස් තියෙනවා, සමාජවාදී ලෝකයට ගැලපෙන කිබුට්ස් තියෙනවා. අයි යුදෙව්වන් ඔතනට රාශිභූත කරලා ඔතන පදිංචි කරලා රට හදනකොට නැගෙනහිර යුරෝපයේ හිටපු යුදෙව්වොත් ආවා. බටහිර යුරෝපයේ හිටපු යුදෙව්වොත් ආවා. ඒ දෙකොල්ල කට්ටියක් ධනේශ්වර ක්‍රමයට ගැලපෙන කට්ටියක් සමාජවාදී ක්‍රමයට ගැලපෙන කට්ටියක්. මේ දෙකොල්ලම කිබුට්ස් හදාගත්තා. අද ඔච්චර සහරා කාන්තාරේ එන්සහල් වගා කරනවා මිනිස්සු. අලිගැට පෙර වගා කරනවා. දෙහි දොඩම් වගා කරනවා. කොහොමද මේ මිනිස්සු කාන්තාරේ පරිසරය ඔවුන් සකස් කරගත්තා උන්ට ගැලපෙන විදියට. අද දවසේම අපි කතා කළේ අපේ සනස ව්‍යාපාරයේ දැන් තියෙන අභියෝගය මොකක්ද අපි මුහුණ දෙන්නේ? කොහොමද අපි සංවර්ධනයේ සැබෑ හවුල්කරුවෙක් වෙන්නේ? ඒකට පැතිකඩ ගොඩාක් අද සාකච්ඡා කළා. අද උදේ ඉඳලා ඒකේ පැතිකඩ ගොඩක් සාකච්ඡා කළා. විද්වත් පිරිස න්‍යායාත්මක දොරතුරු ඉදිරිපත් කළා. ඔබ හැම දෙනාම ප්‍රායෝගික කරුණු ඉදිරිපත් කළා. අවසානයේදී යම් නිගමනයකට එවි. මොකද මුල්ම රැස්වීමේ අපි කරපු සාකච්ඡාව සාමදානී මහත්මයන් මතක ඇති අපි බොහොම පොඩි සරල කාරණා වලින් පටන් ගත්තේ. දෙවෙනි එක වෙනකොට තවත් දීලු වුණා. මේ හතරවෙනි එක මං හිතන්නේ. හතරවෙනි මේ ෆෝරම් එකේදී අපි අද ටිකක් පළල් විදිහට සාකච්ඡා කළා. ඉතින් මේක බාර ගන්න ඕනේ තමුන්නාන්සලා හැම දෙනාම. සම්පකාර ව්‍යාපාරයේ පළවෙනි ප්‍රතිපත්තිය මොකද්ද? ස්වේච්ඡා සහ විවෘත බව. සිය කැමැත්තෙන් මේකට එන්න. මේ වැඩේට සිය කැමැත්තෙන් එන්න. කවුරුවත් කියනවට නෙමෙයි. ඇමරිකාව සන්තෝෂ කරන්නවත්, ආණ්ඩුව සන්තෝෂ කරන්නවත්, යමක්කමක් තියෙන මිනිස්සු සන්තෝෂ කරන්නවත්, දුප්පත්තු සන්තෝෂ කරන්නවත් ඒකට නෙමෙයි එන්නේ. අපි සිය කැමැත්තෙන් අවදින් අපේ අභියෝගය අපි තේරුම් ගන්න වෑයම් කරමු. එහෙනම් සංවර්ධනය කියන්නේ යුතුයකම් පිළිබඳව තේරුම් අරන් එක බේරුම් කර ගැනීම. ඒක බේරා ගන්න ඕනේ. ඒකට අපිට ආදර්ශ ඕන තරම් තියෙනවා. කිව්බාව හොඳම රටක්. මන්ද උදේට මේ අමතුමාට කිව්වා 70 ගේ තමුන්නාන්තලා පටන් ගන්නකොට ඒකට මං හිතන්නේ අමතුමාලා ඉපදිලත් නැහැ 70 ගේ අපි හිටියා වේ. මව්බිම නැත්තම් මරණේ. මං කිව්වා ඒක ස්ලෝගන් එක අනිත් පැත්තට දාන්න. මැරෙන මව්බිම රැකගනිමු. දැන් මව්බිම මැරෙනවනේ. රසායනික පොහොර ගහලා අරවා මේවා කරලා මව්බිම කට්ට
පොළොව හොදාගෙන ගින් මැරෙනවා. ගහකොළ හිටවා ගන්න බැරුව මැරෙනවා මාබිම. එහෙනම් ඒක සාරවත් කරමු. ඒකට වැඩසටහනක් දියත් කරමු. ඒකට අමාත්‍යංශ 3ක් සම්බන්ධ වෙන්න ඕන. පරිසර අමාත්‍යංශය, කුෂිකර්ම අමාත්‍යංශය, සමපකාර අමාත්‍යංශය. මේ තුනම එකතු වෙලා පටන් ගන්න අස්වැන්න වැඩි කරන්න. පස්සන් රක්ෂණය පටන් ගන්න. ජල කළමනාකරණය පටන් ගන්න. ජල උල්පත් වැඩි දියුණු කරන්න. මේක කළොත් මව්බිම හෙල්දි මදර්ලෑන්ඩ් බවට පත් කරගන්න පුළුවන්. ස්ලෝගන් ගහන්න පුළුවන් අපිට පිච්චි ගානේ. කොහොමද ඒක ක්‍රියාවට දාන්නේ? ඒක සනස කියන්නේ ස්ලෝගන් නෙමෙයි. සනස කියන්නේ තමන්ගේ ආත්මය අවදි කරගෙන ඒක පුළුල් විදියට ප්‍රශ්න දිහා බලලා ඒ ප්‍රශ්න හොඳට විශ්ලේෂණය කරලා අරන් අපිම ඒකට විසඳුම් හොයමු. ඒ විසඳුම් හොයනකොට අභියෝග වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මට මතකයි නිවාස් දසලක්ෂේ වැඩසටහනට ගිහින් ප්‍රේමදාස මැතිතුමාගේ නිවාස් දසලක්ෂේ ණය බෙදා අරගන්න ලංකාවේ ආයතනයක් තිබුණේ නැහැ. ඒකට ග්‍රාමෝදය මණ්ඩල පනතක් ගෙනත් ග්‍රාමෝදය මණ්ඩල කියලා හැදුවා. ඒත් කරගන්න බෑ. අවසානයේදී ඇමරිකන් කන්සල්ටේටිව් කණ්ඩායමක් ඇවිදින් ඒ අය තීරණය කළා මේකට තියෙන හොඳම සමිතිය ලංකාවේ ණය දෙන සමිතිය නැත්නම් සකසුරුවම් සමිතිය. ඒ සමිතියට මේ ණය මුදා හරින්න වගකීම් බාර දෙමු කිව්වන් පස්සේ තමයි අපිට බාර දුන්නේ නිවාස් දසලක්ෂේ වැඩසටහන කරන්න. ඒක කරගෙන යන ප්‍රශ්න ආවා. තමනල උගදෙන් දන්නේ නැතිව තියෙනවා. මාව අරන් ගිහින් දවස් 3ක් මේ කොල්ලු පිටියේ පොලිසිය හිර කරගෙන හිටියා. එඳ මේ වැඩ කරනකොට මෙයා බොහොම නිකන් මේ පොල් ගස් ටිකක් හදනවා නැත්නම් පැපොල් ගස් ටිකක් හදනවා. එහෙම තමයි වී ඇට ටික සුද්ධ කරලා ඒක විකුණනවා කියන කතන්දරේ නෙමෙයි. ඊට වඩා ගැඹුරු වැඩක් අපි කරන්නේ මේ සමාජ ක්‍රමය වෙනස් කළ යුතුයි. ඒ වෙනස් කරන්න අප ඉදිරිපත් වෙනවා මිසක් බ්‍රෝකර්ලා තරව්කාරයෝ අපේ සමාජය ගොඩනගන්න හරි වෙනස් කරන්න හරි නෑ. එතන තමන්ගේ ආත්මය අවදි කරගන්න ඕන. මම දකින්නේ මේ වැඩමුළුව විශාල පැති ගණනාවකට ඔයාගේ මනස යොමු කරන්න පුළුවන් විදිහට තමයි අද ගොඩනගලා තිබුණේ. නැත්තම් කෙනෙකුට හිතෙන්න පුළුවන් මොකටද මේ ආචාර්ය ලයනල් මහත්මයා ගෙන්නගෙන නැත්නම් අපේ මහාචාර්ය ගාමිණී සේනානායක මහත්තයා ගෙන්නගෙන නැත්නම් අපේ අර දැන් කතා කරන මහාචාර්යතුමාලා වගේ උගතුන් ගෙන්නගෙන මොනවද මේ කතා කරන්නේ? අපි බුද්ධියට කතා කරන්න ඕන. සල්ලි වලට නෙමෙයි. සල්ලි හම්බ කරන්න පුළුවන් ඔළුව හදාගත්තොත්. බුද්ධියට කතා කරන්න ඕන. මං කලේ 1978 ඉඳලාම ගම්වල හිටපු පණ ඇති කැපවෙච්ච ಗುಣධර්ම තියෙන ගම ගැන ආදරයක් තියෙන මිනිස්සු ආමන්ත්‍රණය කරපු එක. ඒ ප්‍රතිඵලයක් වශයෙන් තමයි අද පුළුවන් වෙලා තියෙන තරුණයෝ 20000කට වැඩි මේ වෙනකොට මේකෙන් රැකියා ප්‍රශ්න විසඳා ගන්න තියෙනවා. එතන මේ සමාලෝචනයේ අර පියවරෙන් පියවර මේ මහජන ආර්ථික මොකද සිංහලෙන් කියන්නේ? පොදු ජන ආර්ථික සංසදය කියලා මේ ගොනු කරන්නේ. එතකොට හතරවෙනි එක ඉතා හොඳට ප්‍රබල කණ්ඩායමක්වත් සම්බන්ධ වුණා. මේක ජනගත කරලා ජනයාත් එක්ක නිරන්තර ජනයා අවදි කරන්න පුළුවන් විදිහේ වැඩ පිළිවෙලක් බාටපත් වෙනවා.